අයිබෝවන් අද අපි බලමු මොකද මේ ට්‍රිගර් ෆින්ගර්. එහෙම නැත්නම් ඇඟිලි ලොක් වෙනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම අවුරුදු 40ට පස්සේ කාන්තාවන් අතර බහුලව පවතින රෝග තත්ත්වයක් තමයි මේක. මේකේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් උදෑසන කාලවලදී ඇඟිල්ලක හෝ ඇඟිලි කිහිපයක ඇතිවන වේදනාවක් දැක ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ ඇඟිලි නවදි දිගාරෙද්දී හිර වෙන ගතියක් දැක ගන්නට පුළුවන්. කාලයත් එක්ක ඊට පස්සේ ඇඟිලි පටන් ගන්න තැන කුඩා ගැටිත්තක් වගේ අපට අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ කාලයත් එක්කම මේ ඇඟිල්ලක් හෝ ඇඟිලි කීපයක් නවදි දිගාරෙද්දී ලොක් වෙනවා. අනිත් අත උපකාර කරගෙන තමයි අපට නැවුණු ඇඟිල්ල දිගෑර ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන ලෙසම මේකට හේතුව තමයි මේ ඇඟිලි නවද්‍ය දිගාරෙද්දී උපකාර වෙන පේශි සහ කණ්ඩරාවල ඇතිවන ඉදිමුමක් තමයි මේකට හේතු වෙන්නේ. බටහිර ප්‍රතිකාරවලදී මේකට බෙහෙත් ඖෂධ ලබා දෙනවා. පස්සේ එන්නත් ලබා දෙනවා. ඊට පස්සේ කුඩා සැත්කමකට යනවා. නමුත් අපේ හෝමියෝපති ප්‍රතිකාර මගින් සැත්කමකට නොයා අපිට නිට්ටාවටම සුව කරගන්නට පුළුවන්.